වසන්ත සමරසිංහ ඇමතුමාගේ සහ සුනිල් වටගල ඇමතුමාගේ මේ වත්කම් පිළිබඳව සමාජ මාධ්‍ය තුළ මේ දවස්වල ලොකු වාර්තාවක් පළ වෙනවා. මේවා ඇත්තක් තියෙනවද ඔබතුමා දැක්කද ඒවා? සුනිල් වටකල නියෝජ්‍යමතුමා ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරලා තිබුණා. මම හිතන්නේ එතුමාගේ වත්කම් ගැන නෙමෙයි, වත්කම් එතුමාට අදාළ දේපල සම්බන්ධයෙන් සමහර සමාජ මාධ්‍ය වල ප්‍රචාරයන් ගැන එතුමා ඒකට අපරාපක්ෂ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් කළා. ඒ ගැන කටයුතු සිදු වේවි. වසන්ත සමරසිංහ ඇමතුමත් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරලා තිබුණා. ඉතින් දැන් අපේ වත්කම් බැරකම් මාර්තු 30 වෙනිදා වෙනකොට අප සතුව තිබෙන අපේ සමීපතමයන් සතුව තිබෙන වත්කම් බැරකම් පිළිබඳව ප්‍රකාශයක් අපි ජුනි 30 වෙනිදාට ප්‍රථම ලබා දීලා තියෙනවා. එතකොට ඒක අවශ්‍ය නම් කෙනෙකුට බලන්න පුළුවන්. මම හිතනවා මේක හොඳ ආදර්ශයක්. අපි දේශපාලනයට කලින් හරි නැත්නම් දේශපාලන යෙදෙන ගමන් හරි සමහර වෘත්තීන් වල නියැලෙමින් අපි කටයුතු කරලා තියෙනවා. ඉතින් දේපල තිබීම දේශපාලනයට බාධාවක් නෙමෙයි. දේපල තිබෙන එක ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නේ තිබෙන්නේ කෙනෙකුට අයථා ලෙස උපයාගත් දේපල හෝ වත්කම් තිබෙනවා නම්. අපි පක්ෂයක් හැටියට මේ කාට හරි දේපල තිබෙනවාට විරුද්ධව කටයුතු කළත් නැහැ, කතා කළත් නැහැ. තිබෙන්නේ යම් කිසි කෙනෙක් Tamanට කියන්න බැරි විදිහට, Tamanට ඔප්පු කරගන්න බැරි විදිහට අයථා ලෙස දේපල උපයාගෙන තිබෙනවා නම් මේක තමයි ප්‍රශ්නේ තිබෙන්නේ. ඉතින් අපිට තිබෙන මොනවා හරි අපිට අපේ පවුලේ කෙනෙකුට තියෙන ඉඩම්, දේපල, අපි නමර තිබෙන වාහන, අපේ පවුලේ කාට හරි තියෙනවා රත්තරන් බඩු මොනවා හරි දේවල් පිළිබඳව අපි නිවැරදිව වත්කම් බැරකම් ප්‍රකාශ මගින් අදාළ අවස්ථාවලදී කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. මේක හොඳ සංස්කෘතියක්. අපි ආවේ නේද මේ විනෝද භාවයෙන් කටයුතු කරන්නේ. ඕන කෙනෙකුට ඒවා පරීක්ෂා කරලා බලන්න පුළුවන්. කාට හරි අභියෝග කරන්න පුළුවන්. මේ විදිහට මේ තියෙනක වැරදි කියලා මම හරි අයථා ලෙස උපයාගෙන තිබෙනවා කියලා කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ගැන අභියෝග කරන්න පුළුවන්.